මේ රෝගියා අවුරුදු 57ක කාන්තාවක්. මේ රෝගියා මං ළඟට පැමිණියේ මේ ඇත්තටම හිස රදයක් සහ කන ළඟ කැක්කුමකුත් ඒ වගේම හිරි ගතියක් වගේ තියෙනවා කියලා දෙපැත්තෙම විශේෂයෙන්ම වම් පැත්තේ වැඩියෙන් තිබුණා. ඉතින් ඔලුව ගැක්කුම් රෝගයක් හිස රද රෝගයක් දිගින් දිගටම තිබුණා කියලාත් කිව්වා. ඒකට නොයෙකුත් ප්‍රතිකාර වරින් වර අරන් තියෙනවා. නමුත් මේ වතාවේ ඒ හිස රදය වමේ සහ දකුණේම තිබුණා. ඉතින් අපි මේ පරීක්ෂණ කරලා බැලුවාම අපිට තේරුම් ගියා මේ මොලේ තියෙන ප්‍රධාන රුධිර වාහනයක් වන ඉන්ටර්නල් කැරොටිඩ් ආර්ටරි කියන ඒ ධමනියේ දකුණේ සහ වම් පැත්තේ දෙපැත්තෙම බිත්තියේ යම්කිසි දුර්වලතාවයක් නිසා ඇතිවන ඇනියුරිසම් කියන තත්වය ඇති වෙලා තිබුණා. දැන් ඒක වමෙත් තිබුණා දකුණෙත් තිබුණා වම් පැත්තේ වැඩිපුර දකින්න තිබුණා. දැන් මේ වගේ තත්වයක් තියෙනකොට මේ විශේෂයෙන්ම තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ඇනියුරිසම් එකක් පැලිලා එහෙම නැත්නම් බර්ස්ට් වෙලා ඒකෙන් ලොකු ලේ ගැල්මක් ඇති වෙලා මොලේට ඒ ලේ ගැල්ම නිසා රෝගියාට විශාල හානියක් වෙන්න පුළුවන්. සබ්ඇරැක්නොයිඩ් හෙමරේජ් කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේතෙන්දී අපිට මේක හඳුනා ගන්න පුළුවන් වුණා මේ ස්කෑන් පරීක්ෂණ වලින් මේ තත්වය ඇනියුරිසම් කියන තත්වය ඉන්ටර්නල් කැරොටිඩ් ආර්ටරි කියන එකේ අර සුප්‍රක්ලිනොයිඩ් කියන තැන ඒ මොලේ එක්තරා ස්ථානයක දෙපැත්තෙම මෙම ඇනියුරිසම් එක පිහිටලා තියෙනවා කියලා වමේ සහ දකුණේ. මේක ඇත්තටම එච්චර බහුලව දකින්න ලැබෙන තත්ත්වයක් නෙමෙයි දෙපැත්තෙම එහෙම ඇතිවීම. වම් පැත්තේ වැඩියෙන් තිබුණා. ඉතින් මෙහිදී අපිට ලොකු තීරණ වගේක් ගන්න වුණා. මොකද මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. අපි මේකට ප්‍රතිකාර නොකළොත් මොකද ඒක පැලී ගියොත් එන රුධිර මේ වාහනය නිසා ලේ ගැල්ම නිසා ජීවිතක්ෂයට පවා පත් වෙන්න පුළුවන් රෝගියා. ඒ නිසා අපිට මෙතනදී තීරණයක් ගන්න උනා මේක කෙසේ හෝ මේ ඇනියුරිසම් එකට ප්‍රතිකාර කර යුතුයි කියලා. දැන් නවීන ප්‍රතිකාර තියෙනවා මොලේ අරින්නේ නැතුව කැතීර මාර්ගයෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ස්ථානයට ගිහිල්ලා ඒ ඇනියුරිසම් එකට ඒ ලේ ගාහනය රුධිර වාහනය වෙන පැත්තකට හරවනවා වගේ දෙයකින් යම්කිසි ඩිවයිස් එකකින් මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කැතීර මාර්ගයෙන්. ඉතින් ඒක කරන්න තමයි අවසාන තීරණය කළේ. ඒකදී අපි ඕපන් ඔපරේෂන් එකක් නැතුව කැතීර මාර්ගයෙන් එන්ඩෝවැස්කියුලර් ප්‍රොසීඩර් එකක් හැටියට කරන්න. එතකොට ඒ තීරණය අරගෙන අපිට ඒ අවස්ථාවේදී ඒක ලොකු තීරණයක්. මොකද මේක දෙපැත්තෙම තියෙන හින්දා අපිට දෙකක් පාවිච්චි කරන්න වෙනවා ඒ ෆ්ලෝ ඩයිවර්ටර්ස් කියන එක. ඉතින් එවැනි දෙයක් මම හිතන්නේ මම දන්න හැටියට දෙපැත්තම එක වෙලාවේ ෆ්ලෝ ඩයිවර්ටර්ස් දෙකක් දාන ඒ වගේ ඔපරේෂන් එකක් මම හිතන්නේ මෙහි කරලා නැතුවත් වෙන්න පුළුවන් ලංකාවේ. එතකොට මේ වගේ ලොකු තීරණයක් ගන්න උනා. ඉතින් අපි ඒ අවස්ථාවේදී රෝගියත් එක්කත් සාකච්ඡා කළා. අපි ඒ තීරණයට ආවා ඒ ශල්‍ය කර්මය ශ්‍රී ලංකාවේ අපි කරනවා කියලා. ඒ තමයි මේ තීරණයට ඇවිල්ලා අපි ඒක සාර්ථකව කරන්න පුළුවන්කම ලැබුණා. එයින් රෝගියාගේ දැන් තත්ත්වය ඊටම සුවදායි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මගේ භාර්යාවට ඇත්තටම මේ වගේ අසනීපයක් තිබුණා. දැනට මම හිතනවා සති ගාන මාසයකට උඩදී අපිට දැන් දැනගන්න හම්බුනේ ගොඩක් කල ඉඳලා තිබිච්ච අසනීපයක්. හිසේ අමාරුවක් මයිග්‍රේන් එකක් වගේ තියෙන තත්ත්වයක් තිබුණා. නමුත් අපි පහුගිය මාසේ තමයි මේක අමාරුව උස්සන්න වුණාට පස්සේ මේ දත කටත් එක්ක මුණ වේදනාවක් ඇවිල්ලා ඒක අමාරු උස්සන්න වුණාට පස්සේ තමයි අපි මේ නවලෝක රෝහලේ
ඩොක්ටර් බිම්සර හමු වුණේ. ඒ හමු වෙලා හමු වීමෙන් පස්සේ එතුමා තීරණය කළා එකපාරටම හිතනවා MRI ස්කෑන් එකක් කරලා මේකේ නිවැරදිතාවය සොයාගත යුතුයි කියලා. ඒ MRI ටෙස්ට් එකේ දක්වලා ආයි කලාට පස්සේ තමයි මම හිතන්නේ මේ රෝගී තත්ත්වය හඳුනා ගන්න හම්බුනේ අපිට. ඒ රෝගී තත්ත්වය හඳුනාගත්තට පස්සේ එතුමා ඊට පස්සේ තීරණය කළා කරන්න ඕන ටික අපිට කිව්වා දැනුවත් කළා මාව. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන මේ වගේ දෙයක් තමයි කළ යුත්තේ කියලා. ඒ දෙයට යොමු වෙන්න තමයි අපිට උනේ මොකද වෙන විකල්පයක් තිබුණේ නැහැ එතන. ඒක ඇත්තරම ලොකු රාජකාරියක් ලොකු දෙයක් කියන දේ තේරුම් කරලා දුන්නා. ඒකට සූදානම් වුණා. සූදානම් වෙලා තමයි මේ නවලෝක රෝහල ඒ සඳහා යොදාගෙන නවලෝක රෝහලෙන් මේ සැල කර්මයේ මේ සත්කම කරන්න අපි තීරණය කළේ. ඒ තුල ඒක මං හිතන්නේ එදා ඒ දින ගණනාවකට පස්සේ දැන් පහුගිය දින මම හිතන්නේ මේ අද වෙනට ඉස්සෙල්ලා දින 3කට ඉස්සෙල්ලා මම හිතන්නේ සල්ල කර්මය කරන්න ගත්තේ. ඒ කරලත් මම හිතන සල්ල කර්මයට මට ඇත්තටම මාර ලොකු බයක් දැනුණා. ඒ කියන්නේ මේක ලොකු ඒ කියන්නේ මොලේ සල්ල කර්මයක් කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ දැනුවත්භාවය තුළ මාත් ලොකු තැතිගැන්මක හිටියා. නමුත් ඉතින් මම හිතනවා ඒක අපි අදහන ධර්මයේ බලයක් හෝ මොනවා හරි දෙයක් ඇත්තම තියෙන. මොකද ධර්මයත් එක්ක මගේ බිරිඳ ගොඩක් දුරට රැඳිලා ඉන්නවා. ඒ තුලදී කොහොම හරි මම හිතනවා මේ සල්ලේ කර්මය සාර්ථක කරගන්න හමුන. ඒ සම්බන්ධව ඒ සල්ලේ කර්මය කරන්න අපිට ඩොක්ටර් බිම්සර හඳුන්වලා දුන්නා ඩොක්ටර් මණිහරන් සර්. ඇත්තම එතුමත් මම හිතනවා ඇත්තම අපිට හම්බෙච්ච අපේ වාසනාවට හම්බෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ එක්කම අපේ උතන මම හිතනවා කැච් ලැබ් එකේ කවුද අපේ ලක්ෂාන් මහත්මයා එතන ලොකු සේවයක් කළා. ඒ තුලදී මම හිතනවා ඒ සරල කර්මය සාර්ථක කරලා මට පැය ගණනකවකදී පැය 3-4ක් විතර ඇතුළතදී බිරිඳ පියවි 100ට ඇවිල්ලා ඉන්නවා මට දකින්න හම්බුණා. ඒකත් ලොකු දෙයක් ඇත්තටම. ඊට පහුවෙන්දට වෙනද හොඳට කතා බහ කරනවා කිසිම කරදරයක් නැහැ. ඇත්තටම මේක ලොකු දෙයක්. ඒක අපි ලැබපු මම හිතන ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම ඩොක්ටර් බිම්සර හමුණාට පස්සේ මේ ශල්‍ය කර්මය කරන්න මට ඇත්තට මේ කොළඹ නවලෝක රෝහල තෝරා ගන්න හම්බුන එකත් ඇත්තටම එක්තරා විදියක මගේ වාසනාවක් කියලා මං හිතනවා. මොකද මේ අපි දෙන්නගෙම මොකද මේ ඒකෙදී මං හිතන්නේ ඇත්තට මෙහි තියෙන තාක්ෂණය මං දැනගන්න හම්බුනේත් මෙච්චර ගන්න. ඒ කියන්නේ කවුරුත් මං හිතන්නේ දන්නේ නැතුව ඇති මේකේ නවලෝක කොළඹ නවලෝක රෝහලේ මේ තියෙන තාක්ෂණය ඇත්තටම අපේ මේ තියෙන මේ තිබුණ ශල්‍ය කර්මය කරගන්න ලොකු උපකාරයක් වුණා. ඒ කියන්නේ ඒ තාක්ෂණයත් ඒ ලැබෙන පහසුකම් ටිකත් ඒ තියෙන සුවදශීලී සේවාව ඒ සියලුම දේවල් අපිට සෑහෙන උපකාර වුණා. මම හිතනවා මේ ශල්‍ය කර්මය සාර්ථක කරගන්න. මම හිතනවා මේ වගේ ශල්‍ය කර්මයක් කරගන්න අපේ ලංකාවේ මම හිතන්නේ කවුරු හෝ සිටිනවා නම් ඒකට මම හිතනවා සමහර අය මමත් ඇත්තටම මුලින් හිතුවා විදේශ රටකට ගිහිල්ලා මේක කරන්න ඕනේ කියලා. නමුත් මට පසුව තේරුණා විදේශ රටකට ගිහිල්ලා අපි කරනවා කියන්නේ අපි දැන හඳුනන කරුණක් නැති කිසිම අපි ඇත්තටම අලුත් පුද්ගලයෙක් හැටියට එන්ට ගිහිල්ලා ඒගොල්ලෝ හඳුනාගෙන මේ දේ කරන්නනකොට අපිට ඇත්තටම නුපුරුදු තැනක මේ දේ වෙන්නේ. නමුත් මේ වගේ තැනක මේ කොළඹ නවලෝක වගේ තැනක මේ වගේ දෙයක් කළයි කියන්නේ ඇත්තටම අපේම ගෙදර අපි ඉඳලා කළා වගේ අපේම කට්ටිය. ඒ කියන්නේ අපිට හැම මොහොතෙම දැනුවත් කරනවා. ඒ කියන්නේ එක්තන කිසිම අපහසුාවක් අපිට නැහැ. අපේම කට්ටිය ඉන්නේ කියන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා ඉදිරියට මේක කවුරු හරි කෙනෙක් මේ වගේ මේ සංකීර්ණ ශල්‍ය කර්මයක් මේ වගේ දෙයක් කරන්න තියෙනවා නම් ඇත්තටම මම හිතනවා පිටරට විදේශ රටක් තෝරා ගන්නවට වැඩිය හොඳයි මම හිතනවා
මේ ලංකාවේ මේ තියෙන පහසුකම් තියෙන මේ කොළඹ නවලෝකවල වගේ තැනක් තෝරාගන්න එක. ඒක ඇත්තටම වටිනවා. ඒ කියන්නේ ඒක මම හිතනවා ඒක රෝගියාටත් හොඳයි, රෝගියාගේ පාර්ශ්වයේ ඉන්න හැම කෙනෙකුටම හොඳයි. මේක ඇත්තටම ලොකු සහනයක්. I'm Dr. Maniharan, interventional radiologist, currently working in National Hospital of Sri Lanka. Here, we are here to discuss one of our patient we have treated in our hospital, what we call bilateral internal carotid artery aneurysms. It was treated by flow diverter insertion. So this patient, it was she was referred to me by a neurologist, Dr. Bhimsara Senanayaka. When I met the patient, already the MRI was done. They have found there are aneurysm. So what is aneurysm? Aneurysm is like a outpouching or ballooning from carotid arteries. The carotid arteries are the main arteries supplying the brain. So from that, when there is aneurysm, we are always worried because it can rupture anytime and it can bleed. So it can end up in complications like stroke, even patient can end up in even death. So when there is aneurysm, we always try to treat. So this patient, then we have done a DSA angiogram. So DSA means digital subtraction angiography. So it uses what you call cath lab angiography machines. We have done the DSA angiogram, then we have found there was aneurysm from bilateral carotid arteries, and so then we got opinion from neurosurgeon as well, and so what they found that the location and the nature of the aneurysm, it was even surgically it was difficult to treat. So then there was only one option, whether to treat by interventional neuroradiological procedures. So what is interventional radiology? Interventional radiology is like if you see that conventional neurosurgery, these sort of vascular aneurysms who are outpouching should be treated by craniotomy. They cut and open the skull and then we go into the vessel and they just put a clip and do the surgery. So here what we do, we are not cutting anything, we just go through the artery, commonly from the groin. So with ultrasound guided, we take access into the artery, we make a small hole and then we'll go into the artery. And then through the arterial system, we will manipulate a small catheters, what you call small tubes, and micro catheters like a tiny tubes into the carotid arteries. And we can go into these aneurysm, outpouching. It can be treated by what you call coiling. We can put coils and fill the sac of the aneurysm and treat it. But here the aneurysmal morphology, the width of the aneurysmal neck and the morphology was not suitable for the conventional coiling. So we were discussed with the patient, and with the imaging find, we plan for flow diverter insertion. So what is flow diverter? Flow diverter is like a specialized, technically advanced equipment. It's like stent with a high metal coverage. What happened? It direct the flow towards the vessel and also it stop the blood flow to the aneurysm. So when you put the flow diverter into the artery across the aneurysmal sac, aneurysm is outpouching. So what happened? The flow diverter itself control the blood flow towards the artery. So with the time, the aneurysm will get thrombosed and naturally it goes away. But this patient was very unique because it was very challenging because the patient had bilateral aneurysms and the arterial anatomy was very much tortuous and difficult anatomy as well. So the patient preoperatively Dr. Bhimsara Senanayaka, neurologist, and Dr. Nirukshan Jayavara, neurosurgeon, has looked after the patient. And then during the procedure, it was done under general anesthesia. Thanks to Dr. Sarma, he was doing a fantastic job. Then we have taken access into the femoral artery. Then through that access, we put a small tube, and through the tube we will go into the aorta and then go to the carotid arteries,
one side first and other side then later. Then we have placed the flow diverter stent across the aneurysms. It went very well, and no complications happened immediately. Then we shifted the patient after the procedure, like end of the procedure, we extubated the patient. Patient was conscious, completely conscious, and the patients moving the limbs. So we were very happy. There was no complication at that point. Then we have shifted to IC for 1 day monitoring. Then after 24 hours, then we have shifted the patient to ward as well. At the moment, patient is doing very well, and there is no focal neurological signs and no any complications. He is very happy. We are about to discharge the patient. Even though it's one of the technically challenging in the Navaloke hospital, we could be able to manage because when you do these complex interventional procedures, you need mainly, I think there are 3 things you should fulfill. One, the clinical expertise, even though we are doing, and there should be advanced imaging development, including these interventional radiology suits. And Navaloke Hospital has provided that advanced radiological support and interventional suit. And then the multidisciplinary team. So we had a good team with a neurologist, neurosurgeon, and anesthetist. Ultimately, we have achieved what we need and patient want, and we are happy about the result.